Hello everyone, welcome back to our YouTube channel. අද දවස හරිම ලස්සන කෝසි දවසක්. ඇයි කිව්වොත් අද මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් බර්ත්ඩේ එක දවසේම උදේම චූටි ඩියුටි එකක් තිබ්බ කරන්න. අක්කීගේ ස්කූල් එකේ එයාගේ parents meeting එක තිබ්බා. ඉතින් තාත්තිත් නිවාඩු දාලා මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන ගමන්ම අක්කීගේ වැඩිත් කරන්න තමයි අපි මේ යන්නේ. මට මේ අවුරුද්දේ බර්ත්ඩේ එක ගොඩක් ස්පෙෂල්. මොකද මෙන්න මේ චූටි බට්ටිත් මාත් එක්ක ඉන්න නිසා. ඉතින් එයාත් මගේ ජීවිතේට ඇවිල්ලා මගේ බර්ත්ඩේ එක මට සෙලිබ්‍රේට් කරන්න හම්බුන එක මට හරිම සතුටුයි. ඉතින් අපි ස්කූල් එකට ගිය ගමන්ම අපිට ඉස්සෙල්ලාම අකි කරලා තියෙන වැඩ එයාගේ බුක්ස් ඔක්කොම ටීචර් දෙනවා අපිට go through කරලා බලන්න එයා කරන දේවල් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම චෙක් කරා. ඊට පස්සේ තමයි තාත්ති පණ චෙක් කරන්න ස්ටාර්ට් කරේ අකිගේ බුක්ස්. ඇත්තටම එයා හරිම ලස්සනට එයාගේ වැඩ ටික ඔක්කොම කරලා තිබ්බා. So we are so proud of her. බුක්ස් එක චෙක් කරලා ටිකක් වෙලා ගියාන් පස්සේ අපිට ටීචර් අකුලට එන්න කිව්වා. ඉතින් අකිව ඇත්තටම සෙලිබ්‍රේට් කරන්න ඕන දවසක් අද. මොකද එයා ගොඩක් හොඳට එයාගේ ස්ටඩීස් කරගෙන යනවා. And also teacher told that she is the class leader in this class. So අකි කියනවා මගේ බර්ත්ඩේ එක විතරක් නෙමෙයි එයා ක්ලාස් ලීඩර් වුණ එකත් සෙලිබ්‍රේට් කරන්න ඕනේ කියලාද. ඉතින් අපේ අකි ගර්ලුයි තාත්ති ගොඩක් දවස් ඉඳන් මගේ බර්ත්ඩේ එක ප්ලෑන් කරා. හරිම ගොඩක් සීක්‍රට්ස් තිබ්බයි දෙන්නගේ. එතකොට අකි එක එක ලිස්ට් හදාගෙන තිබ්බ යට කරන්න ඕන දේවල් මගේ බර්ත්ඩේ එකට. ඉතින් එයාට ඉස්සෙල්ලාම ඕන වෙලා තිබ්බේ කේක් එකක් කපන්න. ඉතින් උදේ නැගිට ගමම මම සර්ප්‍රයිස් වුණේ. එයයි තාත්ති කේක් එකක් ගෙනල්ලා මට හැපි බර්ත්ඩේ සිං කරලා අපි කේක් කැපුවා. ඊට පස්සේ තමයි අපි ආවේ. ඉතින් after the parents meeting the next surprise was going to the shopping mall to have breakfast and then to do some shopping. ඉතින් මගේ බර්ත්ඩේ එක කියලා මට විතරක් නෙමෙයි shopping කරේ. අකි දැන් ක්ලාස් ලීඩර් කළානේ. ඉතින් එයාටත් ඔන්න අන්තිමට shopping කරන්න වුණා because we have to celebrate her as well. So we came to the Havelock City Mall. එදා තර්සි දවසක් නිසා ගොඩාක් සෙනග හිටියේ නෑ. ඇත්තටම හරිම ෆ්‍රී එකේ අපි shopping කරා. And also they had a nice pop-up sale for Father's Day. ඉතින් shopping කරන්න ඉස්සෙල්ලා අපි ඉස්සෙල්ලාම කරේ නංගිව ස්ටෝල් එකට set up කරගත්ත එක. එයා ඒ කිනකොට ලේසියිනේ. එතකොට අපිටත් enjoy කරන්න නංගිත් ලස්සනට වාඩි වෙලා ගියා. එයා ඇත්තටම නිදියත් ගත්තා. ඉතින් everything went so well. I did some shopping and then we had breakfast also. So we wanted to start shopping after having breakfast. ඉතින් අපිට ඕනේ food court එකට යන්න but අපි ඇවිල්ලා තිබ්බ floor එක මම හිතන්නේ වැරදි floor එකක්. food court එක තියෙන තැන නෙමෙයි. So we had to go again in the lift.
මොකද මේ ස්ට්‍රෝල එකත් එක්ක ලිෆ්ට් එකේ යන එක ගොඩක් ලේසි නිසා. මෙතනදී අකි චුට්ටක් අප්සෙට් වෙන්නේ එයාට ඕනෙලු බ්‍රෙක්ෆාස්ට් ගන්න ඉස්සෙල්ලා එයාගේ ටොයි එක අරගන්න. ඉතින් ඒක ඇන්ග්‍රි ෆේස් එකක් දාලා තරහයි කියලා අපිට කියන්නේ. ඉතින් අපේ අක්කි ගර්ල් හරිම ලස්සනට මගේ බර්ත්ඩේ එකයි ඇත්තටම ෆාදර්ස් ඩේ එකයි දෙකම ලස්සනට ප්ලෑන් කරලා තිබ්බා. ඉතින් එයා දැන් අහනවා එයාගේ බර්ත්ඩේ එකට ඉස්සෙල්ලා එන්නේ මොකක්ද කියලා. චිල්ඩ්‍රන්ස් ඩේනේ. ඉතින් එයා අහනවා අපෙන් දැන් අපි දැන් ඉඳන්ම පටන් ගන්නද තියෙන්නේ කියලා චිල්ඩ්‍රන්ස් ඩේ එකට ආව සර්ප්‍රයිස් කරන්න ප්ලෑන් කරලාද තියෙන්නේ. එයා අහනවා මොනවද ඔයගොල්ලන් දැන් වෙනකම් ප්ලෑන් කරලා තියෙන්නේ කියලා. So here we are with our breakfast. හරිම unhealthy breakfast එකක් තමයි ගන්න යන්නේ birthday එක දවසේම. But I was craving for a burger. ඉතින් Burger King එකේ burger එකට තමයි මම ගොඩක් වෙලාට ආස. ඉතින් ඒකෙන් කෑවා. නංගි බබා good girl වගේ අපි කාලේ ඉවර වෙනකම්ම හොඳට නිදිය ගත්තා. Look at me, I'm so happy because it's my birthday. And එක හරිම happy because නංගිත් ඉන්නානේ. ඒ නිසා මට මාරම happy මේ birthday එක. because last year birthday එකේ නංගි මගේ tummy එකේ තමයි හිටියේ. ඉතින් ගිය සැරේ අපි ලොකුවට celebrate කරේ නැහැ. After that we came for shopping. Look at Aki, she's doing her happy dance. කොහෙ ගියත් එයාගේ happy dance එක දානවා because she is a happy girl always. I did some shopping. මම ගත්තා flip flops දෙකක් මට and also අකිටත් ගත්තා. you know නේ එයාට දැන් තේරෙනවනේ ඉතින් whatever I buy she also want. ඉතින් තාත්තිපන දැන් තමයි දකින්නේ අපි මොනවද ගත්තේ කියලා. මොකද එයා නංගි වරන් චුට්ටක් ඇවිද හිටියේ නංගි නිදියන් හිටපු නිසා. ඉතින් එයා චෙක් කරනවා අපි මොනවද අරගත්තේ කියලා. So next stop was at Miniso. ඒකට මං ගියේ මම ආසාවෙන්ම හිටපු බුක් එකක් ගන්න. ඒ බුක් එක එදා තිබ්බේ නැහැ. බුක් එකක් ගන්න හේතුව ඇවිල්ලා I'm doing my Bible studies every day in the morning. So I do topical Bible study. I take one topic and then I go through all the Bible verses that are in the Bible for that topic. එතකොට ඒ Bible verses මම read කරලා ඒක මම ආපහු book එක ලියලා මම ඒ Bible verse එක Bible එකේ highlight කරනවා. So මම හරිම ආසාවෙන් ඒක කරන්නේ. ඉතින් දැන් මම පාවිච්චි කරන book එක ඉවර වෙන්න යන්නේ. So I wanted to buy a book from there. They have cute books. ඒ කියන්නේ මම ආසයි cute pens, colorful highlighters and ලස්සන books පාවිච්චි කරන්න මේ වැඩේට. So next stop was at Carnage. Carnage එකේ shop කරන්න මම more ආසයි. Even Malaka buy his shorts from there. My sister gave me this black pant. It's so comfortable. මගේ tummy එකේ complications ටිකක් තියෙන නිසා මට ඒ pant එක හරිම comfortable. ඉතින් ගොඩක් තදට අඳින්න බෑ මට. ඉතින් මේ dark blue එක ගත්තා මම because I have the black one. So next stop was at Cool Planet. අකිට යාගේ class leader වුණ නිසා යාට toy එකක් අරන් දෙන්න. ඉතින් මෙතනින් යාට select කරන්න බැරි වුණා එක toy එකක්. ඉතින් we had to go back to Miniso for her to buy another toy. ආසුන එකක් තිබ්බේ එතන. So we wanted to check here also and then buy something she likes.
just imagine දැන් මේ කෙනෙක් විතරයි toys ඉල්ලලා මෙහෙම වටේ ඇවිද ඉන්නේ. next year වෙදී අර stall එකේ ඉන්න කෙනාත් මෙයත් එක්කම අත අල්ලගෙනම ඔය වැඩේ කරා. I think I'm so excited for that moment. මම හරිම excited ඒ දෙන්න එකට එකතු වෙලා දේවල් කරනකම් බලන් ඉන්න. They are already best friends. They love to do things together. They love to have their morning milk and the evening milk together. And also අකිත් ගොඩක් වෙලාට නංගිත් එක්ක play කරනවා. අතරම මම නෙමෙයි ගොඩක් වෙලාට නංගි බලාගන්නේ අපේ අකි girl තමයි. එයා තමයි නංගිත් එක්ක play කරන්නේ. නංගි දැන් දාන ගාලා හැමතැනම යනවනේ. ඉතින් එයාගේ පස්සෙන් යන්නේ ඉතින් අකි girl තමයි. So we did some shopping at Odell also, and then we went to the ground floor. ඒකට ගියා අකි favorite lollipop එක ගන්න Medihealth එකට. අකි අන්තිමට මිනිස්සු එකෙන් ගත්ත මැජික් වෝන් එකක් එයාගේ ක්ලාස් ලීඩර් ටොයි එක විදියට. that is what she is holding right now. so අකිගේ වැඩේම දැන් එයාගේ මැජික් වෝන් එකෙන් අපිව disappear කරන එක. එයාට මොනවාරි කැන්ඩි එකක් ෆ්‍රිජ් එකෙන් අරන් කන්න ඕන නම් එයා කරන්නේ මැජික් වෝන් එකෙන් අපිව disappear කරලා එයා දුවලා ගිහිල්ලා කැන්ඩි එක අරගෙන කනවා ෆ්‍රිජ් එකෙන්. නංගි චුට්ටක්වත් ආස නැහැ hair styles දාන්න. එයා මන් දාන hair style ඔක්කොම ගලවනවා. එක්ක ගලවලා clip එක කටේ දාගන්නවා. ඉතින් දැන් මං hair band එක විතරයි දාන්නේ. ඒකත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. because එයා එක කටේ දාගන්නවා ගලවලා. ඉතින් එයාට hair styles දාන්න බෑ. එයාගේ මූණ කොණ්ඩේ තියාගෙන තමයි එයා ඉන්න ආස. අකි girl select කරා. ඉතින් එයා ආසම lollipop එක flavor එක. So this is a happy class leader doing the happy dance. ඔය happy dance එක දාන්නේ එයා ගොඩක්ම happy වෙලාවට. ඉතින් ඒ dance එක හැමතිස්සෙම දානවා. බැලුවොත් dance කරන ගමන්ම ඉන්නේ. ඉතින් ඒකයි මම කියන්නේ she is a happy girl always. So after that we came back home. ගෙදර ආවන් පස්සේ තාත්ති අකි කිව්වා there's another surprise for me. So they're going to take me out in the evening again. So ගෙදර ආපු ගමන් මම නංගිට එයාගේ ලන්ච් එක කවලා තාත්ති අකි වොෂ් එකක් දාලා පොඩි නැප් එකක් දාන්න ගියා ඉක්මනට. ඊට පස්සේ මම නංගිටත් වොෂ් එකක් දාලා එයාවත් දොයි කරලා මමත් ඉතින් හවස දැන් අපෝ යන නිසා බෑග්ස් ඔක්කොම පැක් කරලා රෙඩි වුණා. So stay tuned for the next surprise. So we'll come back with that video soon. Thank you for watching. Subscribe and give a thumbs up. Thank you. Bye.